හොඳයි කේසි අපි මේ හමු වෙලා සිටින්නේ ඊටමත් ආනන්ද ජනක සුමියුරු සඳාවක් අභියසයි. ඉතින් කේසි අපි ගායන වයන රංගන මිනිසුන් එකතු වුණු සොඳුරු සඳාවක් කරගන්න තමයි මේ අපේ බලාපොරොත්තුව. මිනිසුන් ඊටමත් කටුක ජීවිත අරගලයක යෙදෙමින් පොදි බඳින්නේ හොයන්නේ අයිති කරගන්නේ එකම එක සංවේදනාවක් පිනව ගන්න. ඒක තමයි සතුට. කේසි හරියයි. අපි ඉතින් හැමෝම හැමදේම කරන්නේ සතුට වෙනුවෙන් නේද? ඉතින් හරියට දුවන දිවිල්ලේ අපි හැමෝටම ඕන වුණා පුංචි වෙනසක්. අපි හැමෝටම ඕන වුණා පුංචි නැවතීමක්. පුංචි නිදහසක්. අපිට අපිව දැනෙන තැනක නවතින්න අපිට අවශ්‍ය වුණා. ඒ නිසා කලාවට ආදරය කරන කීප දෙනෙක් එකතු වෙලා පිහිටව ගත්ත මේ සිලෝන් ඇන්ඩ් විෂුවල් ආර්ට් සර්කල් අපේ අරමුණ උනා මේ වගේම කලාවට ආදරය කරන ඔබවත් පිනවන්න ඔබටත් රස විඳින්න හොඳ අවස්ථාවක් ලබා දෙන්න. ඒකයි ඇත්තටම මේ සන්ධ්‍යාව ඔබ වෙනුවෙන්ම මේ විදිහට නිර්මාණය වුණේ. කලාව හැමෝම ඉතාමත් ආදරය කරන ජනප්‍රිය දක්ෂ තබ්ලා වාදකයෙක් අද අපිට සම්පතක් වෙලා ඉන්නවා UK අපිට. ඔබ දකිනවා ඇති නිතර සමාජ මාධ්‍යවලින්. ඔහු ඇත්තටම උපන් හපන් දක්ෂයෙක් තබ්ලා වාදනයේට ඉතින් හැමෝම අඳුරන සතුෂ්ක මල්ලි සතුෂ්ක ප්‍රවීණ ඔබවත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා සිලෝන් විෂුවල් ඇන්ඩ් ආර්ට් සර්කල් සන්ධ්‍යාව වර්ණවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට. පළමුවෙන්ම තියෙන්නේ අපේ ජාතික ගීය වාදනය කිරීම. වගේම සියලුම ආගමික නායකයින් සිහි කරන අපි අපිට පුරුදු විදිහට පොල් තෙල් පහන දැල්වන්නයි මේ සූදානම් වෙන්නේ. හැම දෙයකටම කලින් අපි අපිට ආශිර්වාදයක් ලබා ගන්න එක වටිනානේ නේද අජිත් අයියේ? ඒ නිසා මේ කාර්යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි දැල්වමු පොල් තෙල් පහන් සිලු. මේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා සිලෝන් විෂුවල් ඇන්ඩ් ආර්ට් සර්කල් ගරු සභාපතිතුමිය අපේ වයින් විමර්ශ රාජපක්ෂ සහෝදරියට, ඒ වගේම ලේකම්තුමිය දිලිනී සහෝදරියට, ඒ වගේම සංවිධායක ප්‍රධාන සංවිධායක කේෂාන් රොඩ්රිගෝ සහෝදරයාට, ඒ වගේම සංවිධායිකා යසස්වි අක්කට ආරාධනා කරනවා හරිම ආදරයෙන්. ඒ වගේම සමාජිකයින් නියෝජනය කරලා මේ සන්ධ්‍යාවට පොල් තෙල් පහන් සිලුවක් දැල්වන්න අපි තීක්ෂණ අයියට ආරාධනා කරනවා. සියලුම සමාජිකයින් නියෝජනය කරලා ඒ වගේම සමාජිකාවන් නියෝජනය කරමින් අපි ප්‍රසාදියක්කට හරිම ගෞරවයෙන් ආරාධනා කරනවා. පත්‍රයේ තියෙන්නේ පිළිගැනීමේ කතාවයි. පිළිගැනීම කියන්නේ ශ්‍රී ලාංකික අපිට හරිම හදවතට ළඟ දෙයක් නේද? ඉතින් ලංකාවේ අපි හැමෝම සුහදව පිළිගන්නවා කියන එක අපේ ජීවිතවලට බොහොම ළඟ දෙයක්. ඉතින් මේ සන්ධ්‍යාව අපි වෙනුවෙන් වෙන් කරපු ඔබව පිළිගන්න හොඳම සුදුසා ඇයයි. සිලෝන් විෂුවල් ඇන්ඩ් ආර්ට් සර්කල්හි වත්මන් සභාපතිතුමිය වයිනි රාජපක්ෂ සහෝදරියට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වචන කිහිපයකින් ඔබ සැම මේ අවස්ථාවට පිළිගන්නට. ඔබ සමග අත්ප්‍රසන්නාදේ මැදේ Ajit අයියේ thank you. Keshi thank you very much. ලොකු කතාවක් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලා හැමෝම පිළිගත්තේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙනවා. ඒ හින්දා මම කැමතියි ඔයාලා හැමෝම ලස්සන සිනහවකින් ඒ වගේම ආයුබෝවන් කියලා මගේ අත් දෙක එකතු කරලා පිළිගන්න මේ අවස්ථාවට. ගොඩක්ම දේවල් ගොඩක් හිතේ කැරකෙනවා මේ වෙලාවේ. ඉතින් මම ඒ හින්දාම පොඩි නෝට් එකක් දාගෙන ආවා මම කවුද මේ වෙලාවේ පිළිගන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මම පිළිගන්නවා මගේ පොඩි කෙටි පණිවිඩයකට ඒ රෙස්පොන්ඩ් එක දීලා අද මෙතනට පැමිණි අපේ සතුෂ්ක ප්‍රවීණ මල්ලි හොඳ අත්පොල් සන්නාදයක් දෙමු. අද වෙද්දි සෝෂල් මීඩියා වල නම ගිය සැබෑ දක්ෂේ. ඒක අද මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට ඔයාටත් මටත් ආය අමුතුවෙන් අටුවා ටිකා ටිප්පණි අවශ්‍ය නැහැ. ඔයාලා හැමෝටම මේක දැක ගන්න පුළුවන් වෙයි. දක්ෂ සුරූපී කඩවසම් තරුණයෝ ටිකක් ඉන්නවා. දක්ෂ කියලා මේ පැත්ත හැරෙන ගමන් මම කියනවා සුරූපී කඩවසම් තරුණයෝ ටිකක් ඉන්නවා. ඔබ පිනවන්න ඕන්න බාරයි එහෙනම්. හොඳයි. ඔබගේ
හොඳ අත්ප්‍රසන්නාදකින් පිළිගන්න බයිනරි බීට් සමග පැදුරු සාජ්‍ය. and අපේ සතුෂ්ක. Testing.
ඔබ මා මග අනිදා
දෙතොල් ලැබුව සායමින් එක්වලත් නැසීරු සපුව යුස් කළ කෙනෙක් නෑ ආවරණ දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඳුනවා සයනයක මියදුනත් හිරියතක් සිරුරු මීදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරු සයනයක මියදුනත් හිරියතක් සිරුරු මීදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරු ඉතිමලක් කලක් මොකද කැඩුනම එකක් කැකුලක් රකින්න තරම් නොවේලෝ දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම හඬනවා කලීපත් දවසක් දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඬනවා කලීපත් දවසක් රහසේම අඬනවා කලීපත් දවසක් රහසේම අඬනවා කලීපත් දවසක්
අපි ඉස්කෝල සීන් එකේ ඉන්නේ. කෙල්ල ටොක් කරනවලු එයා. කොල්ලෙක් මේ පන්තියේ ඉන්න නරකම කොල්ලා. ඊට තමයි කියන්නේ අපිට. හොඳම ආන්සර් එක. Sorry teacher, ඒක අරෝම රවුම් කළා තියෙන ඉඳ මං හිතුවේ ඒක මයන්න කියලා. ඒක ආයන්න. Sorry teacher. එතකොට ඒක මයන්න අනික කයන්න. මකනය. පුතා ඔයාලට හිතේම කියනවා මම හැමදේම කියනවා. අනිත් කොයි මොකද ලොකු කරාපු ටිකක් දාගෙන ඉන්නේ. අනේ teacher අපේ අත්තගේ මේ සස්සන ගල්ලල්ලපු කරාබු දාපු පෙට්ටියක් තියෙනවා. මං ඒකේ හොරෙන් ගත්තේ. පළවෙනි එක හොරකම හොඳ නැහැ. අනිත් එක මේ ඉස්කෝලේට ඔය කරාබු ගැලපෙන්නේ නැහැ. දැන් ළමයින්ට ඉස්කෝලේ එන්න කිසිම ඕමනාවක් නැහැ. බලන්න අනිත් එක ස්කර්ට් එකේ කොට බලන්න දරුවෝ. පහලට අදියෝ. ඉතින් ටීචර්ගේ තියෙන්නේ බෝල ලොකු දිග කරාබු දෙක. ඒ දැන් මම ලොකුයිනේ. මං ඉස්කෝලේ යනකොට ඔහොම ගියේ නැහැ. ඔය පහලට අදින්න නැත්නම් මං අර මේ ලොකු අක්කි කෙනෙක්ට කියලා දානවා මේ හතර කොලයක් අදලා. අදිනවා පහලට. තීතා මගේ තීතා මගේ හිතනවා මදාම.
Sanasin mamma